ඔයාලා පාවිච්චි කරන iPhone එකේ storage එක full නම් ඒක අඩු කරගන්න මෙන්න මේ විදිහට try කරලා බලන්න. මුලින්ම iPhone එකේ settings වලට යන්න ඊට පස්සේ ඔයාලට general කියලා බලා ගන්න පුළුවන්. ඒක උඩ touch කරගන්න ඊට පස්සේ ඔයාලගේ iPhone storage එකට යන්න. storage එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ storage එක ප්‍රමාණය මොන වගේද කියලා. මෙතන recently delete කියලා තියෙනවා. ඒක empty කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ album එකේ අනවශ්‍ය කොටස් තියෙනවා නම් ඒවා delete කරපුවා ඔයාලට මෙතනින් empty කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ storage එක තවත් අපට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ storage එකේ ප්‍රමාණය අපට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පහළට ස්ක්‍රෝල් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ editing app වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඔයාලා කරන project අනුව ඔයාලගේ storage එක full වෙනවා. ඉතින් මේක වෙනස් කරගන්න කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. මෙන්න මේ වගේ GB ප්‍රමාණය ඔයාලට වැඩි නම් ඒක අපි කොහොමද අඩු කරගන්නේ කියලා මම ඔයාලට දැන් කියලා දෙන්නම්. යන්න CapCut එකට ඊට පස්සේ ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් project කියලා තියෙනවා. මෙන්න මේ වගේ ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන project මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවා delete කරගන්න. එතකොට ඔයාලගේ storage එක අඩු කරගන්න පුළුවන්. ඒත් මේ delete කරාම ඔයාලට මෙතන trash කියන එකට තමයි යන්නේ. ඒකේ ඔයාලා කරපු project සේරම delete කරපුවත් මේකේ බලා ගන්න පුළුවන්. ඒවා ඔක්කොම select කරලා ඔයාට පුළුවන් ඒවා delete කරගන්න. එතකොට ඔයාලගේ project සේරම ගියපුවාම ඔයාලගේ GB ප්‍රමාණය app එකේ ප්‍රමාණය අඩු වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේ වගේ try කරන්න ඔයාලත් project එහෙම delete කරගන්න. එතකොට storage එක හොඳට පවත්වාගෙන යන්න පුළුවන්.